ආදරණීය ඔයාලව ගෞරවයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. මමත් ගොඩාක් සතුටින් අද උදේ ඉතින් අවදි වුණේ. ඔන්න ඔය වැස්සත් එක්කමයි. ඉතින් අවදි වෙනකොටම වහිනවා. තේ එකත් බොන ගමන් මට හිතුණා මේ ලස්සන දර්ශනය ගන්න. හැබැයි ඉතින් මේ මං වොයිස් කරනකොට නම් මේ දවස්වල මෙහෙට පායනවා. මම දැන් දවස් 7-8කට කලින් ගත්ත වීඩියෝ එකක් තමයි ඒ. මොකද වීඩියෝස් අරගෙන තිබ්බත් මට ඔයාලව බලන්න ඉන්න බැරි වුණේ අසනීප වෙලා ඉඳලා. ඉතින් ඒකෙන් පස්සේ ආයිමත් ગેස්ට්‍රයිටිස් හැදිලා ගොඩාක් අසනීප වුණා. ඒක නිසා තමයි ඔයාලව බලන්න ඉන්න බැරි වුණේ. බලන්න ඉන්න පුළුවන් වෙච්ච මුල්ම වතාවෙම ඔන්න මං ආවා ඔයාලව බලන්න. අද ඉතින් උදේ කෑම හැදුවේ නෑ. මොකද ඊයේ උයපු කෑම එහෙමම තිබුණා. පුතාලා දෙන්න රෑ කෑමට හිටපු නැති නිසා. ඉතින් ඒ වෙලාවේ මම හිතුවා කුරක්කන් හැලප ටිකක් හදාගන්න. මොකද අසනීප වෙලා හොඳ වුණාට පස්සේ පොඩ්ඩක් ඇඟට ශක්තිය එන කෑම ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒක හින්දා මම මේ කුරක්කන් හැලප ටිකක් හදනවා. අර කල් තියාගන්න ඕන විදිහට එහෙම නෙමෙයි. බොහොම සරල විදිහට පැය භාගයක් ඇතුළත කුරක්කන් හැලප ටික ලිපෙත් තිබ්බා. හැබැයි ඉතින් විනාඩි 40ක් විතර තම්බ ගත්තා. නැත්තම් මේ අමු වෙනවා. ඒකින්ද විනාඩි 40ක් නම් තම්බන්නම ඕනේ. ස්ට්‍රීමර් එකේ තම්බනවා නම්. තේ බොන වෙලාවට උනත් එතකොට පිටි කෑම එහෙම කන්න ඕනේ නෑනේ. ඒක හින්දා එහෙම හිතලම තමයි මම මේ කුරක්කන් හැලප හැදුවේ. ඉතින් අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන මේ වෙනකොට හොඳටම හිතන්න ඕනේ. කාලය ඇවිල්ලා කියලායි මට නම් හිතෙන්නේ. එක ලෙඩක් හොඳ වෙනකොට ඉතින් මම ගොඩාක් අසනීප වුණා. ગેස්ට්‍රයිටිස් වැඩි වෙලා. ඉතින් ඒක හින්දා තමයි ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණේ. ඉතින් ඒකින දැන් මම ගොඩාක් කෑමෙන් පරිස්සම් වෙනවා. පිටි කෑම මොනවත්ම කන්නේ නැහැ. ඔයාලත් ලෙඩක් ඇතත් නැතත් පිටි කෑම සීනි අඩු කරන්න පුරුදු වෙන්න. එහෙම නැතුනොත් අපි ලෙඩ වෙනවා. ලෙඩ වුණාම තමයි තේරෙන්නේ ඒක කොච්චර ලොකු දුකක්ද කියලා. ගෙදර වැඩක් කරගන්න බෑ. කිසිම සනීපයක් නෑ ඇඟට. ඒ වයින් මම ගොඩාක් පීඩා විඳ පහුගිය ටිකේ. ඒ හින්දා දැන් නම් මට අගුණයි කියන කිසිම කෑමක් මම මගේ ශරීරෙට දාගන්නේ නැහැ කියලා තීරණය කළා. දැන් නම් මේ වෙනකොට හරීම සුවඳයි හැලප. හොඳට තැම්බිලා තිබුණා. විනාඩි 45කට පස්සේ තමයි මේ දැන් ඉතින් තේ එකක් බොන්න තමයි තියෙන්නේ. උණු හැලපයක් කාලා තේ එකක් බොමු මාත් එක්කම. ඉතින් අක්කල නංගිලා ගොඩාක් අය මගෙන් අහලා තිබුණා ඇයි වීඩියෝ එකක් ගේන්නේ නැත්තේ? ගොඩක් දවස් බලන් ඉඳියා. අද වීඩියෝ එකක් ගෙනේ හෙට ගෙනේ කී බලන් ඉඳියා. මොකද උනේ කියලා. ඔන්න ඉතින් වෙච්ච දේ තමයි මම ඔයාලට කිව්වේ. මම දන්නවා මං වෙනුවෙන් මගේ වීඩියෝස් බලන්න ගොඩාක් අය බලන් ඉන්නවා කියලා. ඒක දැනෙනකොට මට හරීම සතුටුයි. ඒ වචන වලට මට හරීම සතුටුයි. ඉතින් ලෙඩ අසනීප තිබුණත් ඒවා හොඳ වෙච්ච ගමන්ම ඉක්මනින්ම ඔයාලව බලන්න ආවේ අන්නේ ආදරණීය කමෙන්ට්ස් නිසායි. ඉතින් හැලප කනවා නම් අනිවාර්යයෙන්ම කෙසෙල් ගෙඩියක් තියෙන්න ඕනේනේ. ඉතින් ඔන්න ගෙදර තිබුණා කෙසෙල් වගේකුත්. ඒකත් එක්කම කෙසෙල් ගෙඩියක් කාලා හැලපයක් කාලා ප්ලේන් ටියක් බොන්න තමයි හදන්නේ. ප්ලේන් ටියක් බිලා දැන් මං අනිත් පැත්තට ටක් ගාලා උයන්න ඕනේ. උදේට ඉුවේ නෑනේ අද. ඉතින් උදේ ඉඳන්ම ඇද හැලුණු ඒ ලස්සන වැස්ස මේ වෙනකොට නම් පොඩ්ඩක් විතර තුරල් කරලා තියෙන්නේ. කඩින් කඩ පොඩ තමයි වහින්නේ. ඉතින් පුංචි සීතලකුත් තියෙනවා. උදේ රෑ එළි වෙච්ච ගම වැස්සනේ. ඒක හින්දා වෙන්නේ නැති. ඉතින් දැන් මං අද හදන්නේ මඤ්ඤොක්ක තම්බලා පරිප්පු උයලා මටන් කරියක් තමයි හදාගන්න හදන්නේ. ඒකට මං ගෙදර මිරිස් 3-5 බැදලා තමයි ගත්තේ. කඩෙන් බැදපු මිරිස් 3-5 නෙමේ. ගෙදර බැදලා කරදමුංගු කරාබු නැටි කුරුඳු පොතු ඒ හැම එකම දාලා හැම පහේ ඔක්කොම දාලා එකට අත ගාලා පොල් තෙලුත් මං මේකටමයි දාන්නේ. ආයෙ වෙනම තෙල් රත් කරලා එහෙම දාන්නේ නැහැ. මේකටම තෙල් ටිකක් දාලා හොඳට අත ගාලා පැය භාගයක් විතර තියෙනවා සීසන් වෙන්න. ඉඟුරු සුදු ලුණුත් මේකටම තලලා දා ගන්නවා. තෙලට දාන්නේ නැහැ.
ඔයත් දවසක හදලා බලන්න චිකන් උනත් ඒ විදිහට රසයි. තෙල් ටිකක් උඩින් දාලා හදලා දැන් අපි පුරුදු වෙලා තියෙන්නෙම එකටම හට්ටියට තෙල් දාලා රත් කළා ඒ විදිහටමනේ. එහෙම නැතුව අර චිකන් එකටම මටන් එකටම තෙල් දැම්මහමත් ඇත්තටම ඒක වෙනවම රසයක්. මම නම් ඇත්තටම ආස ඒ විදිහට තෙල් රත් කළා දානකොට මම ආස මේ විදිහටයි. මේකට මම ගොරක පොඩ්ඩක් සියඹලා පොඩ්ඩක් දෙකම එකතු කරනවා. මස් වර්ග මොනවා හැදුවත් මම ගොරක සියඹලා දෙකම දානවා. ඇත්තටම ඒක හරිම රසයි ඒ විදිහට දැම්මාම. මම තක්කාලි නම් දානවා අඩුයි. මොකද මට ગેස්ට්‍රයිටිස් උත් තියෙනවා. ඒකින්ද මම තක්කාලි දාන්නේ ගොරක සියඹලා තමයි ගොඩාක් දුරට ඇඹුල් වෙනුවට පාවිච්චි කරන්නේ. දැන් නම් පරිප්පු එකත් ඉදිලා මඤ්ඤොක්ක එකත් හරි ඒකෙත් වතුර පෙරලා ගන්න ඕනේ. ඔන්න දැන් මටන් ටික තියලා දැන් මේ පැය භාගයකට විතර පස්සේ මම වතුර ගොඩාක් දැම්මේ නෑ. ඔයාලා දැක්කනේ. වතුර චුට්ටයි දැම්මේ අත හොදලා. ඉතින් දැන් මටන් එකේ ඒකෙන්ම වතුර උනලා තිබුණා. ගොඩක් වෙලාවට අපි හදන මස් කරිය රස අඩු වෙන්නේ මට හිතෙනවා අපි වතුර ගොඩක් දාන හින්දා කියලා. එහෙම වතුර ගොඩාක් දාන්නතු වතුර පොඩ්ඩක් දාලා අර මස් වල තියෙන වතුරත් එළියට ඇවිල්ලා ඒ වතුරෙන්ම තැම්බෙන්න දෙනවා නම් ඊට පස්සේ ග්‍රේවි එකට ගන්නවා නම් ඇත්තටම ඕනම මස් වර්ගයක් රසයි. ඕනම කියන්නේ ඉතින් මම නම් හදන්නේ චිකන් මටන් නැරෙන වෙන කිසිම මස් වර්ගයක් හදන්නේ ඒ දෙක තමයි හදන්නේ. කීරි කැකුළු හාල් තමයි ලිපේ තිබ්බේ අද. ඔන්න බත් එකක් ඉදිලා මං ඉතින් වීඩියෝ කරන ගමන්නේ අද කෑම හැදුවේ. ඉතින් ඒතකොට චුට්ටක් වෙලා ගියා. ගෙදර අයට හොඳටම බඩගිනි වෙලා. ඉතින් ඉක්මනින්ම එයාලගේ කෑමත් බෙදලා දීලා අද ඔන්න මං ඔයත් එක්ක ගොඩාක් වෙලා රැඳිලා ඉඳියා. ඔයත් මාත් එක්ක ගොඩාක් වෙලා රැඳිලා ඉඳියා. අදට මම ගිහිල්ලා එන්නයි මේ හදන්නේ. ඉතින් මං ගිහිල්ලා එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නියම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාටත් මගේ රටටත් ජය වේවා.